අපිරිසිදු වෙලා තියෙන මෝල් පැටව් ටික නාව ගන්නයි හදන්නේ. මේ තියෙන්නේ අපේ වට්ටයිනේ යන ඇල. බලන්නකෝ. ලස්සනයි නේද? වතුර ටිකක් දාලා ඊට පස්සේ මේ අයින් වල තියෙන මේ කුණු ටික හොඳට අයිනුත් එක්ක හොඳට සෝද ගන්න ඕනේ අතුල්ලලා. ඊට මෝල් ටික පිරිසිදු වතුරේ ආයෙ සෝද ගන්න ඕනේ. බලන්න පිරිසිදු වෙලා තියෙන තරම්. දැන් මේ ටික හොඳට තෙත මාර්තු කරලා වේල ගන්න ඕනේ. පේනවනේ හොඳට පිරිසිදු වෙලා තියෙන තරම්.